තේරී අපි අද පැමිණ සිටින්නේ මැදවංශීය ප්‍රදේශයේ තියෙන ඉසින් බැස්සගල විහාරය. මේකයි ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයක්. අපි දැන් ඇතුළට ගිහින් බලමු. මැදවච්චිය සිට වවුනියාව දක්වා දිවෙන A9 මාර්ගයේ මැදවච්චිය නගරයේ පසුකර කිලෝමීටර් 1ක් පමණ දුරින් ඉසින් බැස්සගල විහාරය පිහිටා තිබෙනවා. ඉර්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරුන් මෙම ගල්තලාව මතට බැසීම නිසා ඉසින් බැස්සගල නමින් වන බවයි විශ්වාස කෙරෙන්නේ. ද්‍රවිඩ බසින් ඉසින් බැස්සගල තපසි මලය යනුවෙන් හඳුන්වා ඇත්තේ තාපසයන් වැඩ සිටි ස්ථානය යන අදහසිනුයි. බැස්සගල කොච්චර සුන්දර ස්ථානයක්ද කියනවා සූර්යාලෝකය පතිත වන ආකාරය පෙනෙනවා. ඉතාම ලස්සනයි. මනහර මනස්කාන්ත දර්ශනයක්. අපි මේ දැන් ඉන්නේ ගල් තලාවක් මත. මේ ගල් තලාවට මුළු මැදවච්චිය වගේම අනුරාධපුර ප්‍රදේශය දක්වාම පේනවා. ඉතාම උස් ස්ථානයක්. මේ දැන් ඉර පායගෙන යන වෙලාව. මෙච්චර සුන්දර තැනක් මේ. ඉතින් අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක උඩට යමු. බැස්සගල මේ ඔබ දකින පර්වත සෙල්ලිපිය සඳහන් වෙන්නේ අසියක මහවිහෙර හෙවත් ඉසික මහවිහෙර නමින් වන මේ විහාරය නාගදාටික හා සුමන ഘോഷක යන දෙදෙනා රහතන් වහන්සේලාට වාසය කිරීමට ආරාමයක් ඉදිකර පූජා කළ බවයි. මෙම විහාරය දෙවන පෑතිස් රජුගේ කාලයේ පටන්ම අනුරාධපුර යුගයේ පුදුබිමක් වී තිබෙනවා. සහිතයි. උදෑසන 6:30 වුණත් නැගෙන හිරුත් පෙනෙනවා, බැස යන සඳත් පෙනෙනවා. හරිම විචිත්‍රවත්. සොයාගෙන තියෙනවා මෙම ස්ථානයේ පැරණි චෛත්‍යයක් තිබ්බා කියලා. ඒ චෛත්‍යය මතම තමයි ඒ පිහිටි ස්ථානයේම තමයි මෙම චෛත්‍යය ඉදි කරලා තියෙන්නේ. මේ ඉසින් බැස්සගල චෛත්‍යය තමයි මේ තියෙන්නේ දාගෙන. සුවිශේෂී ස්ථානයක් වෙන්නේ අංශක 360ක කෝණයකින් අවට පරිසරය නැරඹිය හැකිවීමයි. ලංකාවේ එහෙම තැන් හරිම අඩුයි. පේන තෙක් මානේ තියෙන්නේ කොළ පාටින් දිස්වෙන ගහ කොළ, කුඹුරු යායවල්, නිල් පාටින් සුදු පාටින් පෙනෙන වැව් ඇලදොල හරිම මනරම්.